අයිබෝවන් යාළුව හැමෝටම අද මම තරියා YouTube channel එකකින් අරගෙන ආවේ ඔයාලගේ ඇඩ්‍රනලින් මට්ටම ඉහළ දාන අමුතුම විදිය ඇඩ්වෙන්චර් ත්‍රිලර් එකක් ගැන රිවිව් එකක්. ඒ තමයි ඩවුන් රිවර්. හිතන්න ඔයාලා හුදකලා වුණු රළු ගංගාවක අතරමං වුණොත් මොන වගේ හැඟීමක් දැනෙයිද? මේ ෆිල්ම් එක බලද්දී ඔයාලට ඒ අත්දැකීම ඒ විදිහටම දැනෙනවා සහතිකයි. ඉතින් අපි බලමු ඇයි මේ ෆිල්ම් එක මේ අවුරුද්දේ බලන්න ඕන එකක් වෙන්නේ කියලා. ඩවුන් රිවර් කතාව ගෙතෙන්නේ ගංගාවක ආශ්‍රිතව සිද්ධ වෙන අනපේක්ෂිත අනතුරක් සහ ඉන්පස්සේ පණ බේරා ගන්න කරන අතිශය භයානක අරගලයක් වටා. මෙහි ප්‍රධාන චරිත කීපයක් Tamanගේ ගමන අතරතුර ස්වභාව ධර්මයේ දරුණුතම මුහුණුවරට මුහුණ දෙනවා. ගංගාවේ සැඩපහරවල් වන සතුන් සහ නොසිතූ මොහොතක සිද්ධ වෙන කරදර මැද ඔවුන් කොහොමද Tamanගේ බුද්ධිය පාවිච්චි කරලා පණ බේරගන්න කියන එක තමයි මෙහි තියෙන්නේ. මේක නිකම්ම ගමනක් නෙවෙයි. මේක ජීවිතයත් මරණයත් අතර සටනක්. මේ ෆිල්ම් එකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මෙහි තියෙන සිනමාකරණය, සිනමටෝග්‍රැෆි. ගංගාවේ දර්ශන සහ වනාන්තරයේ තියෙන රළු බව කැමරාවට අරගෙන තියෙන්නේ හරිම තාත්වික විදියට. දියාලි සහ ගල් පර්වත මැදින් යන දර්ශන බලද්දී ඔයාලටත් හිතේ ඔයාලත් ඒ ගමනේ කොටස්කරුවෙක් කියලා. ඒ වගේම මෙහි සවුන්ඩ් ඉෆෙක්ට් සහ සංගීතය ගංගාවේ සැඩපහරවේ සද්දය පවා ඔයාලගේ හදගස්ම වැඩි කරන්න සමත් වෙනවා. ඇයි ඔයාලා ඩවුන් රිවර් බලන්න ඕනේ? ඔයාලා ද රෙවනන්ට් හෝ ඩෙලිවරන්ස් වගේ සර්වයිවල් මාදිලිය ෆිල්ම් වලට ආස කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම බලන්න. මෙහි තියෙන කුතුහලය සහ අවිනිශ්චිත බව නිසා අවසානයේ වෙනකම්ම හරිම උනන්දුවෙන් බලන්න පුළුවන්. මිනිස් සිතේ තියෙන ශක්තිය සහ ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ හැකියාව ගැන හොඳ පණිවිඩයක් මේ චිත්‍රපටයෙන් ලැබෙනවා. ඉතින් මේ වගේ දරුණු ගංගාවක ඔයාලා අතරමං වුණොත් මොකද කරන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවෝ අතරේ ෂෙයා කරන්න. තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සෙට් වෙන්න. මම තරින්දු තවත් සුපිරි ෆිල්ම් රිවිව් එකකින් ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම ජය වේවා.